අයිබෝන් QGIS with Sam channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාට. ඉතින් මේ වීඩියෝ එකෙන් ප්‍රාදේශීය ලේකම් කොටස් සිතියමක් QGIS software එක භාවිතා කරලා ඉතාමත් පහසුවෙන් සකස් කරගන්න ආකාරය මම සරලව කියලා දෙන්න හිතුවා. ඇත්තටම කිසිම මූලික දැනුමක් නැති කෙනෙකුට වුණත් මේ software එක භාවිතා කරලා සිතියම් නිර්මාණය කරන්න පුළුවන්. මේ QGIS software එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුළුවන් software එකක්. ඔයාලට qgis.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ software එක download කරගන්න පුළුවන්. එම ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ කම්පියුටර් එකට මේ software එක install කරගන්න. මේ software එක විවිධ සිතියම් නිර්මාණය කරන්න වගේම විවිධ විශ්ලේෂණ සිදු කරන්නත් භාවිතා කරන ජනප්‍රිය software එකක්. අද වන විට AI තාක්ෂණයත් එක්ක විවිධ විශේෂ ශ්‍රේෂ්ඨවල මේ software එක භාවිතා කරනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් ඉතාමත් සරල සිතියමක ඉඳලා සංකීර්ණ විශ්ලේෂණ සිදු කිරීම දක්වා ඔයාලටම සිදු කරගන්න ආකාරය කියලා දෙනවා. ඒ වගේම මේ software එක install කරද්දී ඔයාලට ගැටලු මතුවුණොත් ඉතින් ඔයාලා comment section එකේ comment කරන්න. ඒවට reply කරන්නත් මම අපේක්ෂා කරනවා. අපි පළමුවෙන්ම සකස් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සිතියමක්. මේ සිතියම බලන්න. මොණ්ඩාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සිතියම, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සිතියම. මේ වගේ සිතියම් ඔයාලටම නිර්මාණය කරගන්න ආකාරය තමයි මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්නේ. මේ එක සිතියමක් අරගෙන බැලුවොත් මේ සිතියමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මායිම පොලිගන් එකක් විදියට දක්වලා තමයි තියෙන්නේ. QGIS software එකේ points, line, polygons කියන ක්‍රම තුනටම තමයි vector data නිරූපණය කරන්නේ. point කියන්නේ අපි ස්ථාන ලකුණු කරන විදිය, lines කියලා කියන්නේ මාර්ග, ඇල මාර්ග වගේ දේවල් ලකුණු කරන විදිය, polygons කියලා කියන්නේ area එකක්, වැවක්, නගරයක්, යම්කිසි ප්‍රදේශයක් ලකුණු කරන ආකාරය. ඉතින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කියන්නේ යම්කිසි ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශය polygon එකකින් තමයි නිරූපණය කරන්නේ. අපි මේ සිතියම සකස් කරන්න අවශ්‍ය දත්ත ලබා ගන්නේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකෙන්. ඔයාලට GN Division Boundary Map Survey Department කියලා සර්ච් කරාම ඔයාලට මේ සයිට් එකට යන්න පුළුවන්. ඉතින් මේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දිස්ත්‍රික්කයේ GN Divisions වල data shape files විදියට download කරගන්න පුළුවන්. ඇත්තටම මේ සයිට් එකේ shape files වගේම අපිට KML කියන ෆෝමැට් එකටත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමුත් QGIS software එකට වැඩියෙන්ම වැදගත් වෙන්නේ shape files. ඉතින් ඔයාලා shape file එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මේ zip file එක unzip කරලා ඔයාලට අවශ්‍ය folder එකට මේ files දාගන්න පුළුවන්. බොහෝ දුරට ඕනම කම්පියුටර් එක zip file එකක් උඩ right click කරාම එන menu එකේ extract all කියන option එක තියෙනවා. එහෙම නැත්නම් WinZip, WinRAR වගේ software එකක් පාවිච්චි කරලා ඔයාලට මේ folder එක unzip කරගන්න පුළුවන්. මේ save කරගත්ත folder එකට ගිහින් බැලුවම ඔයාලට එකම නම තියෙන විවිධ extension තියෙන file ගොඩක් තියෙනවා. ඉතින් මේ file වලින් එක file එකක් තමයි .shp කියලා shape file එක කියලා අපි කියන්නේ. හැබැයි මේ සියලුම files එකතුවක් විදියට තමයි වැඩ කරන්නේ. ඔයාලට මේ files වෙන කම්පියුටර් එකට හරි වෙන තැනකට copy කරන්න ඕන නම් ඔයාලා මේ සියලුම එකම නමින් තියෙන සියලුම files ටික ඒ අදාළ තැනට copy කරන්න අවශ්‍යයි. ඉතින් ඔයාලා දැන් මේ සිතියම නිර්මාණය කරන්න පළමුවෙන්ම කරන්න ඕන ඔයාලගේ QGIS software එක open කරගන්න එක. මේ QGIS software එක open කරලා අපි මේ download කරගත්තු layer එක මේ QGIS software එකට add කරගන්න ඕන. ඉතින් මේක කරන්නේ QGIS software එකේ උඩින්ම තියෙනවා menu bar එකක්. ඒ menu bar එකේ layer කියන menu එක click කරලා ඒකේ add layer කියලා menu එකක් තියෙනවා. ඒ add layer කියන menu එකකින් add vector layer කියන item එක click කරන්න ඕන. ඉතින් එතකොට ඔයාලට වෙනම window එකක් එනවා. ඒ window එකේ data source manager කියන එක තමයි කියන්නේ. මේ data source manager කියන එකේ source කියලා කොටසක් තියෙනවා. මේ source කියන කොටසේ ඉස්සරහා තිත්තුනක් තියෙනවා. ඒ තිත්තුන තියෙන button එක click කරාම ඔයාලට අදාළ shape file එක QGIS software එක ඇතුළට ගන්න පුළුවන්. ඉතින් මෙහෙම select කරලා QGIS software එකට මේ shape file එක load කරගත්තට පස්සේ ඔයාලට display වෙනවා. layer panel එකේ අදාළ layer එක display වෙනවා. ඒ වගේම main panel එකේදී ඔයාලට තියෙන ග්‍රාම නිලධාරී වසම් පෙන්වන සිතියම load වෙනවා. ඉතින් ඒ වගේම මේ සිතියම ඇතුලේ දත්ත ෆයිල් එකකුත් තියෙනවා. මේක ටේබල් එකක් විදිහට තමයි මේ QGIS software එක ඇතුලේ තියෙන්නේ. මේක අපිට යොදාගෙන අපිට අවශ්‍ය සිතියම නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් දැන් අපිට ලැබුණේ ග්‍රාම නිලධාරී වසම් සිතියමක්නේ. ඉතින් මේ ග්‍රාම නිලධාරී කොට්ටාස විදිහට තියෙන සිතියම අපිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස විදිහට merge කරගන්න ඕන. ඉතින් මේකට අපි tool එකක් පාවිච්චි කරනවා.
ඒක තියෙන processing tool box එකේ. ඉතින් මේ software එකේ processing කියලා උඩින්ම තියෙන menu bar එකේ එක menu item එකක් තියෙනවා. ඉතින් ඒ processing කියන tool එක click කරාම ඔයාට tool box එක open වෙනවා. ඒ tool box එක open වුණාම ඒ tool box එකේ search කරන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ dissolve කියලා type කරලා ඒක search කරන්න. එතකොට ඔයාට අදාළ tool එක කම්පියුටරේට open වෙනවා. ඉතින් මේ dissolve කියන tool එක තියෙන්නේ මේ vector geometry කියන heading එක යටතේ. ඉතින් මෙන්න මේ tool එක click කරාම ඔයාට window එකක් open වෙනවා. ඒකෙදි input layer එක විදියට automaticallyම අපි එක layer එකක් add කරලා තියෙන හින්දා ඒ layer එක තමයි load වෙන්නේ. ඉතින් මේකේ dissolve fields කියලා තව input box එකට යටින් තියෙනවා. ඉතින් මේ input layer එකට යටින් තියෙන dissolve fields කියන එක යටතේ තියෙනවා මේ තිත් තුනක් තියෙන button එකක්. අන්න ඒ button එක click කරලා ඔයාට select කරන්න වෙනවා field list එකෙන් DSDN කියන field එක. ඉතින් මේක ටික් කරලා මේ ත්‍රිකෝණයක් වගේ තියෙන බටන් එක ක්ලික් කරන්න ඕන go back කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට advanced parameters වලට යටින් තියෙන තව තිත්තුනේ බටන් එකක් තියෙනවා. මේකෙන් කරන්නේ මේ අපි හදාගත්තු dissolve කරන shape file එක save කරන එක. ඉතින් මේ save කරන location එක අපිට දීලා save බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ අපි run බටන් එක ක්ලික් කරන්න වෙනවා. ඉතින් මේ dissolve tool එක ඊට පස්සේ run වෙනවා. ඊට පස්සේ ඒක layer panel එකට load වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් layer panel එකට load වුණාට පස්සේ අපි කලින් තිබුණු layer එකට උඩින් තව layer එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ලස්සනටම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් map එකක් තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි මේ map එක එකම පාටකින් තමයි display වෙන්නේ. ඉතින් ඒ නිසා මේකට අපි එක එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් වලට ලස්සන colors දාගන්න ඕන. ඉතින් ඒක නිසා මේ layer panel එකේ ඒ අදාළ layer එක right click කරලා ඒකෙන් එන menu එකේ properties කියන option එක select කරන්න ඕන. මේ properties කියන option එක තමයි යටින්ම තියෙන option එක. එතකොට තව window එකක් එනවා. ඉතින් මේ window එකෙන් symbology කියන tab එක click කරාම ඔයාට අවශ්‍ය ලස්සන symbology එකක් මේකට දාගන්න පුළුවන්. ඉතින් මේකෙන් කරන්නේ ලස්සන color කරගන්න විදිය. ඉතින් මේ symbology tab එක උඩින්ම තියෙන no symbol කියන option එක check කරලා ඒකෙන් එන menu එකෙන් categorized කියන එක select කරන්න ඕන. ඊට පස්සේ value කියන තැනට DSDN කියන field එකත් select කරන්න. ඊට පස්සේ symbol එකට යටින් තියෙන color ramp කියන එකෙන් ඔයාට සුදුසු color ramp එකක් තෝරගන්න පුළුවන්. color ramp එක තෝරගත්තට පස්සේ ඔයාලට පහළ තියෙන classify කියන බටන් එක තමයි click කරන්න තියෙන්නේ. ඉතින් මම මේ map එකට spectral කියන color band එක තමයි color ramp එක තමයි select කරේ. ඉතින් මේ classify කියන බටන් එක click කරාම ඔයාලට ලස්සනට color වෙච්ච සිතියමක් ලැබෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ වර්ණ එකින් එක වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් විවිධ color ramps යොදාගෙන පාටවල් change කරගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඊට පස්සේ apply button එක ඔබන්න ඕන. එතකොට තමයි මේ changes ටික apply වෙන්නේ. ඊළඟට අපි මේකේ label එක වෙනස් කරන්න ඕන. label එකක් දැන් නැහැ. ඇත්තටම අපි label එකක් මේකට add කරන්නයි හදන්නේ. ඉතින් ඒකට මේ no label කියන tab එක click කරන්න ඕන. මේ label කියන tab එක click කරලා no labels කියලා තමයි වැටෙන්නේ. ඒ no labels කියන එක single label කියන එකට change කරන්න ඕන. ඊට පස්සේ ඒකටත් value කියන field එක ඒකෙත් තියෙනවා. ඒකත් DSDN කියන field එක select කරන්න ඕන. ඊට පස්සේ පහළ text කියන section එකේ font එක ඔයාලට change කරන්න පුළුවන්, font size එක වෙනස් කරන්න පුළුවන්, ඒ වගේ විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. ඊට පස්සේ buffer කියලා තව ටැබ් එකක් තියෙනවා. ඒ ටැබ් එක සිලෙක්ට් කරලා draw text buffer කියන තැන ටික් කරන්න. ඊට පස්සේ ඒකේ buffer එකේ size එක වෙනස් කරන්න පුළුවන්. 1.5 කියන එක දාලා ඕකේ කරන්න. එතකොට මේ වගේ ලස්සන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සිතියමක් නිර්මාණය වෙනවා. දැන් තියෙන්නේ මේක print layout option එක පාවිච්චි කරලා මේක print කරන display එකට ගන්න. අපිට A4 කොලයක හරි වෙනත් කිසියම් මාධ්‍යයක මේක print කරන්න ඕන නම්, එහෙම නැත්නම් JPG එකක් අපිට ලබා ගන්න ඕන නම් මේ සිතියමේ අපි මේ print layout කියන option එක භාවිතා කරලා තමයි print out ගන්න map එක හදාගන්නේ. අපි ඒකට project menu එකේ new print layout කියන option එක select කරන්න ඕන. ඒකෙන් අපි සුදුසු නමක් දාලා okay කරනවා. ඊට පස්සේ print layout window එක තමයි open වෙන්නේ. ඊට පස්සේ මේ map එකට අවශ්‍ය වෙන කොටස් add කරන්න ඕන. සාමාන්‍යයෙන් ඕනම map එකක ප්‍රධාන කොටස් කිහිපයක් අපි add කරන්න ඕන. base map එක තියෙන layer එක, ඒ වගේම note arrow එකක් අපි add කරනවා. legend එකක් අපි දානවා. map එකට title එකක් අපි දානවා. ඒ වගේම scale bar එක මොන ස්කේල් එකේද මේ map එක තියෙන්නේ කියන එක පෙන්වන්න ස්කේල් බාර් එකකුත් දානවා. ඉතින් මේ කොටස් ටික ඇඩ් කරන එක තමයි අපි කරන්නේ. ඉතින් අපි මුලින්ම add map කියන option එක menu item එක click කරලා ඉවර වෙලා map එක add කරගන්න ඕන. ඒ විදිහටම note arrow එක, legend එක, map එකේ title label එක add කරගන්න ඕන. ඊට පස්සේ මේ එක එකට අදාළව properties change කරන්න ඕන. properties ටික change කරගෙන ඔයාට අවශ්‍ය map එක නිර්මාණය කරන්න පුළුවන්. මම කරපු විදිහටම ඔයාලත් මේ properties වල අවශ්‍ය changes ටික කරගන්න.
එහෙම කරාම ඔයාලට ෆයිනල් මැප් එක ලැබෙනවා. අපි මුලින්ම ඇඩ් මැප් කියන ඔප්ෂන් එක භාවිතා කරලා මැප් එක ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඇඩ්ජස්ට්මන්ට් අවශ්‍ය නම් මේ වගේ ඇඩ්ජස්ට්මන්ට්ස් කරගන්නත් පුළුවන්. ඊළඟට ලෙජන්ඩ් බටන් එක භාවිතා කරලා ලෙජන්ඩ් එක ඇඩ් කරගන්න. ලෙජන්ඩ් එකේ තියෙන ප්‍රොපර්ටිස් වලින් ඔයාට මේ අතිරේකව වැටෙන ෆීල්ඩ්ස් ටික අයින් කරගන්න පුළුවන්. මුලින්ම ලෙජන්ඩ් ටයිටල් එක ටයිප් කරගන්න. ලෙජන්ඩ් කියලා ටයිප් කරන්න. ඊළඟට ප්‍රොපර්ටිස් වලට පහළට ගිහිල්ලා ලෙජන්ඩ් ෆ්‍රේම් එකේ only show items in the linked maps කියන ටික් මාක් එක තමයි දාගන්න ඕන ඔයාලා. ලෙජන්ඩ් එක ස්ථානගත කරාට පස්සේ අපි ඊළඟට ස්කේල් බාර් එක දාගමු. ස්කේල් බාර් එකත් ඔයාලා මේ විදිහටම අවශ්‍ය ස්ථානයේ ස්කේල් බාර් එක ඇඳගන්න. ස්කේල් බාර් එක ඇඳගත්තට පස්සේ ස්කේල් බාර් එකේ ප්‍රොපර්ටිස් අපිට වෙනස් කරන්න පුළුවන්. එතෙන්දී ස්කේල් බාර් එකේ ප්‍රොපර්ටිස් වල සෙග්මන්ට්ස් ගාන අපිට වැඩි කරගන්න පුළුවන්. සෙග්මන්ට්ස් කිහිපයකට ඔයාලා මේ ගාන වැඩි කරගන්න. ඒ වගේම ස්කේල් බාර් වල උඩින්ම තියෙන ප්‍රොපර්ටිස් වල අපිට ඕන ස්කේල් බාර් එකේ හැඩ මොන විදියට ස්කේල් බාර් එකක්ද එන්න ඕන කියන එක අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. සිංගල් බොක්ස් කියන එක අපිට ස්ටෙප්ඩ් ලයින් කියන එකට වෙනස් කරගන්න. එතකොට ඉතාමත්ම ලස්සන මොඩර්න් විදියේ ස්කේල් බාර් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්කේල් බාර් එක ස්ථානගත කරගන්නවාට අවශ්‍ය ස්ථානයේ ඊළඟට අපිට තියෙන නෝත් ඇරෝ එක ඇඩ් කරගන්න. මේ විදිහටම අපි සිතියමේ අවශ්‍ය ස්ථානයට නෝත් ඇරෝ එක ඇඩ් කරගන්නවා. සිතියම ගැලපෙන විදිහට එහාට මෙහාට කරලා මේ තියෙන අයිටම්ස් ටික ඔයාට අවශ්‍ය ස්ථානයේ ස්ථානගත කරගන්න පුළුවන්. නැවත සැරයක් වේගෙන් බලා ගන්න print layout එක කොහොමද හදන්නේ කියලා. layout menu එකෙන් print layout menu එක select කරාට පස්සේ එන layout box එකට අපි add map කියන option එකෙන් map එක add කරගන්න ඕන. ඊළඟට මේ map එකට අදාළ properties setup කරගන්න ඕන. ඔයාලට adjust කරලා එහෙට මෙහෙට කරලා map එක හරියට ස්ථානගත කරගන්න පුළුවන්. ඊට පස්සේ legend එක add කරගන්න. legend එකේ මතක ඇතුව properties වලට ගිහිල්ලා tick box එක ටික් කරගන්න. නෝත් ඇරෝ එක ඇඩ් කරගන්න. ඊළඟට අපි ස්කේල් බාර් එක ඇඩ් කරගමු. ස්කේල් බාර් එක ඇඩ් කරගත්තට පස්සේ සෙග්මන්ට්ස් ගන්න ඔයාලට වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ස්ටෙප් ලයින් කියන එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන් ස්ටෙප් ලයින් එකකට. ඉතින් මේ ටික ඉක්මනට කරගන්න පුළුවන්. ඉතා සුළු වේලාවකින් මේ කාර්ය සිදු කරගන්න පුළුවන්. ඊළඟට මැප් එකට ටයිටල් එකක් දාගන්න. ඇඩ් ලේබල් කියන ඔප්ෂන් එකෙන් තමයි මැප් එකේ අදාළ ටයිටල් එක ඇඩ් කරගන්න වෙන්නේ. මේක මොන දිස්ත්‍රික්කයට අදාළ මැප් එකක්ද කියන එක. මැප් එකේ ටයිටල් එක ටයිප් කරාට පස්සේ මේ ලේබල් එකේ ප්‍රොපර්ටිස් උත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ලේබල් එකේ ෆොන්ට් එක, ෆොන්ට් සයිස් එක, ඒ වගේම බෝල්ඩ්ද ඉටැලික්ද කියන එක, ඒ වගේම මේකට අවශ්‍ය බෝඩරයක් දානවද නැද්ද, ඒ දේවල් ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඔයාට කැමති ආකාරයට මේ ප්‍රොපර්ටිස් භාවිතා කරලා මේ වෙනස් කිරීම සිදු කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට කැමති විදියට ඔයා මේ වෙනස්කම් කරලා ෆොන්ට් එකේ ෆොන්ට් ටයිප් එක උනත් වෙනස් කරගන්න පුළුවන්. ඒ අවශ්‍ය හැම වෙනස්කමක්ම සිදු කරගන්න මේ software එක අපිට අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ පහසුකම් ටෙස්ට් කරලා බලන්න ඔයාලත්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක තියෙන්නේ මේක PDF එකක් විදියට හරි මේක SVG එකක් විදියට එහෙම නැත්නම් image එකක් විදියට සේව් කරගන්න පුළුවන් මෙන්න මේ බටන්ස් ටික පාවිච්චි කරලා. ඉතින් මේ විදියට ඔයාලත් කරලා ලස්සන මැප් එකක් හදන්න. ඉතින් මේක මම කරපු ආකාරයට නැතුව ඔයාලටත් විවිධ ආකාරයට විවිධ වෙනස්කම් කරමින් මේ සිතියම් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩක් ඔප්ෂන්ස් මේ QGIS software එකේ දීලා තියෙනවා.
ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතුණු ඔයාලට ලස්සන සිතියමක් නිර්මාණය කරගන්න පුළුවන් වුණයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලට තනියම මේ වගේ සිතියමක් ගන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරේ. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. අපි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝස් කිහිපයක් කරනවා. එතකොට ඔයාලට ගොඩක් සිතියම් මේ වගේ නිර්මාණ කරන්න ඔයාලට හැකියාව ලැබේවි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් සෝෂල් මීඩියා වල මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.